මා මේ ඇවිද යන්නේ පැරිස් 16 ලා ෂැපෙල් කියන ප්‍රදේශයේ. ඔබ බලන්න අපේ ව්‍යාපාරික ජනතාව ශ්‍රී ලාංකිකයෝ දෙමළ හෝ සිංහල හෝ මුස්ලිම් ඔවුන් කොච්චර දියුණු වෙලා තියෙනවද රත්තරන් බඩුකඩ මේ ලොකු හොස්පිටල් එකක් මේක නම ෆර්නෑන්ඩ් විඩාල් කියලා මේකට කියනවා ලැරිබුවා කියලා. මේක හાર્ට් පිළිබඳ ලොකුම හොස්පිටල් එකක් පැරිස් 10 තියෙන. ඕකේ. මේකට ලැරිබුවා කියලා කියනවානේ. ලැරිබුවා කියලා තමයි මිනිස්සු කියන්නේ. නමුත් මේකේ හරිය නම ලැරිබුවාසියේ මේක කියන්නේ the vehicle. මේක කියන්නේ විශේෂයෙන්ම හදවත් පිළිබඳව ඒගොල්ලෝ විශේෂඥයෝ මනස පිළිබඳව. පිස්සන් කොටුවක් නෙමෙයි මනස පිළිබඳව. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කොයිම දෙයකට හරි උමනාවට වඩා මේ ලෙග්ගතුවේ නම් ඒකෙන් කියන්නේ ඒ කියන්නේ වැඩි ආසාවක් දක්වන නම් ඒකත් මානසික ආබාධයක් ඇතුළත තමයි බුදුන්ගේ දේශන. ඔබ ඇවිද යන්න මම වැඩි කතා කරන්න කැමති නෑ. ඒගොල්ලෝ කැමති නෑ. සමහර අය සිංහල කතා කරනකොට සමහර අය බොහොම කැමැත්තෙන් සිංහල කතා කරනවා. බොහොම කැමැත්තෙන් උදව් කරපු අයත් ඉන්නවා මට දෙමළ අය. මාව ප්‍රතික්ෂේප කරපු අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා පොඩක් පරිස්සම් වෙන එක අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙනවට වඩා පරිස්සම හොඳයි. ඒ ප්‍රශ්න වලින් ඉවත් වෙන එක හොඳයි නේ. මේ ඇයිලා රත්තරන් බඩු කඩයක්. ඔබට පේනවද? ඔබ මේවා කරලා බලන්න. මට බෑ ළඟට ගිහිල්ලා පෙන්නන්න ඒක. මේ ඇවිල්ලා රෙස්ටොරන්ට් එකක්. වඩේ එකක් ගන්න. දෝස එකක් කන්න. කොත්තුවක් කන්න. එන්නේ අපි මෙහෙට තමයි. මගේ ෆේවරිට්ම කොට් එක පෙන්නන්න මොනියන්ඩි විලාස්. ඔබ පැරිසිට આવොත් මොනියන්ඩි විලාස් එන්න. මේක ඇවිල්ලා මේ සමෝසා ඔක්කොම තියෙන කඩයක්.